ප්‍රදීප් ඇත්තට මේ සංස්කාරකවරයෙක් විතර නෙමෙයි ඔහු අධ්‍යක්ෂකවරයෙක්. මම මේ කියන්නේ ඉස්සෙල්ලාම මමයි මගේ බිරිඳ නිරෝෂා හම්බ වෙච්ච ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරේ ප්‍රදීප්. මොකද්ද නාමය? සිහින කුමාරි කියලා. ඉතින් මේ ඔහු තමයි අධ්‍යක්ෂකවරයා ඒ නාට්‍ය මම කිව්වා වගේ 1994 95 වගේ. ඉතින් මේ ඊට පස්සේ තමයි ඔය ප්‍රදීප් මං හිතන්නේ නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වුණේ. හැබැයි ඔහු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. රයිට්. නියමයි මොන්න එහෙම ඒ කියන්නේ දැන් ඒ සබ්ජෙක්ට් එක දන්න හින්දා තමයි සාර්ථක නිර්මාණ කරන්න පුළුවන් වෙන්නේ නේද? මිලමන් මොකද ඔබට නිෂ්පාදකවරයා ගැන කියන්න තියෙන්නේ? මෙයත් එක්ක වැඩ කරන පළවෙනි වැඩේ අයියේ දැන් වැඩ කරද්දි මට තේරිච්ච දෙයක් තමයි කියන්නේ නිර්මාණය වෙනුවෙන් උපරිම කරන්නේ කොහොමද කියන දේ කිසිම පැකිලීමකින් තොරව කරා. අපේ නිර්මාණය මට මතකයි පළවෙනි දවසේම ෂූටින් තියෙද්දි අපේ ලොකේෂන් එක ඇවිල්ලා ඒ කියන්නේ ලොකේෂන් එක අපිට සෙට් උන්නේ අයියට කරන්න ඕනුනේ නිකන් අඳ ෆැන්ටසි එකක් තියෙන ඩ්‍රාමා එකක්. ඒ කියන්නේ යාට ඒතන ලොකේෂන් එක සෙට් වෙච්ච නැති හින්දා එදා අපිව ආයි තව ලොකේෂන් එකට එක්කන් ගිහිල්ලා එයාට අවශ්‍ය විදියට ඒ විදියට වැඩ කටයුතු කරා. ඉතින් හැම වෙලාවෙම ඩිසිෂන්ස් ගත්තා. එයාට හැම වෙලාවෙම නිර්මාණ පැත්තෙන් බලපු නිෂ්පාදකවරයෙක් විදියට තමයි මම දැක්කේ. කිසිම ගැට ගහලා කරන නිෂ්පාදකවරයෙක් නෙවෙයි. නිර්මාණශීලී නිෂ්පාදකවරයෙක්. නිර්මාණය වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දුන්නා කියන දේ කියන්න පුළුවන්. ඒ වගේම අපි හැමෝටම පහසුවෙන් ඉන්න කෑම බීම ඒ අතින් හැමදේම අයියා නිර්මාණය ඇතුළේ ඉඳන් වැඩ කරන්න ආසාවෙන් අපිට ඒ වාතාවරණය හදලා දුන්නා. ආයිෂානකින් මොනවද කියන්නේ නැත්තම් දන්නවද? මෙහෙමයි කියලා පටන් ගත්තා. මොකද මෙහෙමයි. නෑ මට කියන්න තියෙන්නේ මේ ඇත්තට මේ දැන් අපි වැඩක් බාර දෙන්න හදන්නේ channel එකනේ. ඒතකොට දැන් තියෙනවා මේ අපි ගන්න නළු නිලියෝ ඒ කවුද කියලා විශේෂයෙන් බලනවා නිෂ්පාදකවරයෙක් මේක channel එකට දෙන්න පුළුවන්ද කියලා. එතකොට බලනවා මේකට ප්‍රවීණයන් සම්බන්ධ කරගන්න. එතකොට තමයි මේක channel එකට දෙන්න පුළුවන් වෙන කියලා. ඉතින් මේ වගේ නවකයෝ දෙන්නේ කරගෙන ඒක ගත්ත රිස්ක් එකම ඇති එතුමා. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති මං හිතන්නේ ආශිර්වාදයක් වෙලා මේ විදිහට මේ වගේ නාලිකාවකට දෙන්න පුළුවන් වුණේ. හරි. අපේ සංගීත අධ්‍යක්ෂකවරයා දිල්ෂාන් මල්ලි නිෂ්පාදක අපේ ප්‍රදීප් සහෝදරයා ගැන මොකද්ද ඔයාලට ගොඩ ළඟින් වැඩ කරන්න ඇතිනේ. එයාත් ඇවිල්ලා ගොඩක් දේවල් කියන්න ඇතිනේ සමහරක් වෙලාවට නේද අධ්‍යක්ෂකතුමා. ඔව් දැන් මෙතන කීවිච්ච නැති දෙයක් තියෙනවා. මට නිශාන්ත අයියා කිව්ව දෙයක් තමයි එයා ජෝතිපාල මහත්මයා සමගත් වැඩ කරලා තියෙන කෙනෙක්ලු. ඒ කියන්නේ ඒගොල්ලන්ත් එක්ක රෙකෝඩින් ස්ටුඩියෝ වල ඇසිස්ටන්ට් හරි මොනවා හරි එහෙම කරලා තියෙනලු. ඒකයි කියන්නේ එයාට අර සංගීතය ගැනත් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔව් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් එහෙමයි කියලා දැන් එයා මං හිතන්නේ ඩ්‍රාමා මම දැනුවත් විදියට ලොකුවට දන්නේ නැහැ. හැබැයි මම දැනුවත් විදියට ගොඩක් ඩ්‍රාමා නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි අපිත් එක්ක වැඩ කරේ මේක තමයි යාගේ පළවෙනි නිර්මාණය වගේ අපර කිසිම තැනක ෆ්ලෙක්සිබල්. ඔව් ඒ කියන්නේ කිසිම දෙයකට මෙන්න මෙහෙම කරන්න කියලා කිව්වේ නෑ. දැන් මම ටීම් එක වුණත් යවලා නිශාන්ත අයියට දැම්මා, තිමිර අයියට දාලා, තනුෂ්කා අයියට දැම්මට පස්සේ මාර ඇප්‍රීෂিয়েට් එකක් තිබ්බේ. කියන්නේ මල්ලි මාරයි මේක නියම අර කියන්නේ. අර සමහර මිනිස්සු කොච්චර හොඳ වුණත් අර අපි ඇප්‍රීෂিয়েට් කරන්නේ නෑනේ. අර ඒ කියන්නේ මාර විදියට එයා අපිව ඒ කියන්නේ දිරිගන්නලා වැඩේ ඇතුලේ තියාගත්තා. එහෙම ඉන්නවා ගොඩක් කට්ටිය මල්ලි. පොඩි එකක් තියන් ඉන්නවා ඒගොල්ලෝ. එහෙම එකක් තියන් ඉන්නවා කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නවා. ඒක ඒගොල්ලන්ට මේක ඒගොල්ලන් මරනකොට ඒක එහෙම මැරෙනවා. මෙහෙම කියලා තිබ්බම අඩුම ගානේ මේ වගේ තැනක හරි කතා කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ අර ලංකාවේ ගොඩක් ඉන්නේ බොරුව මවාගත්ත කට්ටිය ඉන්නේ. ඉතින් ඊට වඩා Tamanට දැනෙන දේ ඒ ප්‍රදීප් සහෝදරයා එහෙම කිව්වම බලන්න ඔයා කොච්චර ඒක හදවතින්ද අද කතා කරේ. ලංකාවේ ඉන්න සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා Tamanගේ හදවතේ තියෙන දේක් තව කෙනෙක් අගය කරන්න පුළුවන් නම් ඒ අගය කරන්න පුළුවන් වෙලාවේ අගය කරන්නනේ. ඕම් නිකම් මේ ඇතුලේ කුහකකමට තියාගෙන ඉන්න නැතුව. ඔය දෙන්නට මොකද නිශාන් සහෝදරයා ගැන කියන්න තියෙන්නේ? නිෂ්පාදකවරයා මම හිතන්නේ ඔය දෙන්නා ගත්ත ඇත්තටම ලොකු අභියෝගයක් තමයි. සමහරක් වෙලාවට එහෙම නාට්‍යයක් අරන් ඉවෙලා channel එකකට දුන්නාම channel වලින් රිජෙක්ට් කරන්න උනත් පුළුවන්. එහෙම තියෙනවනේ. නමුත් අපෙන් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම දක්ෂ හින්දා තමයි ඔය දෙන්නා ගන්න ඇත්තේ කියලා. දැන් ඔයත් දැන් අනෝජාක්කගේ ක්ලාස් එකේ ඉගෙනගෙන ඔයත් මම හිතන්නේ ඒ ගැන හදාarලා ඇති නේද? ඒ මොනවා වුණත් නිෂ්පාදකවරයා අකමැති වුණා නම් ඔය දෙදෙනාට කොහෙත්ම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලට එතුමන්ට ස්තුති කරන්න හොඳ අවස්ථාවක් මේක. ඒකත් අයි විශේෂයෙන්ම මේ මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව මේ නවකෙක් විදියට විශ්වාස කරලා නිගන්නේ. වැඩක් ඔක්කොම ප්‍රවීණ අය අරගෙන නවකයෝ දෙන්නෙක්ව ප්‍රධාන චරිතවලට ගන්නවා කියන්නේම සෑහෙන්න අවදානමක් කරන්නේ. ඒකට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ නිශාන්ත අයියා කෙලින්ම වැඩේම තමයි ඉන්නේ. ඒ කියන්නේ අපිටත් වඩා හැම වෙලාවෙම මෙහෙම කරන්න කියලා මේ දේවල් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපේ පළවෙනි ෂෙඩියුල් එක ඔන් වෙද්දී එතුමා හිටියේ විදේශගත වෙලා.
ඊට පස්සේ දවස් දෙකක් වගේ ෂූටින් යද්දී ලංකාවට එනවා මේ වැඩේ වෙනුවෙන්ම. මේ වැඩේ බලන්න ඒක හරියට මොනිටර් කරන්න ඒක වෙනුවෙන් ඒ තරම් කැපවීමක් කරනවා. ඉතින් නම් යෝටත් එකතු කරන්න නිශාන්තය ගැන නිශාන්තයට ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කිසිම නාට්‍යයක රඟපාලා නැහැ. මම කමර්ෂල් එකක්වත් කරලා හිටියේ නැහැ. ගොඩක් සතුටු නෑ මම අනෝජා මැඩම්ගේ ක්ලාස් එක කරලා තියෙන නිසා. ඒක ගැන විශ්වාස කරලා මාව තෝරගත්තා. හැම වෙලාවෙම කියන්නේ වැඩේ ඉන්න බාහිර දේවල් ගැන හිතන්න එපා, කවුරු මොනවාක්වත් ඒවා හිතන්න එපා, වැඩේ ඉන්න කියලා නිතරම අපිට ආශිර්වාද කරන්න කියලා.